Hello everyone, welcome back to my YouTube channel. අපි හැමෝටම එක දවසක් හරි මේ වචනේ හුරු. කම්මැලිකම. පාඩම් කරන්න ඕනි, වැඩක් පටන් ගන්න ඕනි, ඩ්‍රීම් එකක් ෆලෝ කරන්න ඕනි. ඒත් අපි කියන වචනේ එකයි. පස්සේ කරමු. ඔයා මේ වීඩියෝ එක බලන්නෙත් කරන්න ඕනි වැඩක් තියෙන වෙලාවකද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටම. අද අපි කතා කරන්නේ කම්මැලිකම කියන්නේ මොකක්ද? ඇත්තටම අපි ඒ කම්මැලි වෙන්නේ ඒකෙන් එළියට එන්න පුළුවන් ප්‍රැක්ටිකල් විදිහට කොහොමද කියලා. කම්මැලිකම කියන්නේ මොකක්ද? ගොඩක් අය හිතනවා මං කම්මැලි. ඒක මගේ කැරක්ටර් එක කියලා. නැහැ. කම්මැලිකම කියන්නේ චරිත ලක්ෂණයක් නෙමෙයි. කම්මැලි මිනිස්සු කියන්නේ විශේෂ කොට්ටාසයකුත් නෙමෙයි. කම්මැලිකම කියන්නේ සංඥාවක්. ඔයාගේ හිත කියනවා මම මේකට බයයි. මට මේක ගැන ක්ලියර් නෑ. මට රෙස්ට් එකක් ඕන. ඒත් අපි සිග්නල් එක ඉග්නෝර් කරලා අපිටම බ්ලේම් කරනවා. අපි ඇත්තටම කම්මැලි වෙන්නේ බය. බය කියන්නේ ලොකු හේතුවක්. ෆේල් වෙයිද කියන බය, මිනිස්සු ජජ් කරයිද කියන බය, මට බැරි වෙයිද කියන බය. ඒ බය නිසා පටන් ගන්න එකම අවොයිඩ් කරනවා. ලොකු එක්ස්පෙක්ටේෂන්. අපි හිතනවා පටන් ගත්තොත් පර්ෆෙක්ට් වෙන්න ඕන. අපේ වීඩියෝ එක පර්ෆෙක්ට් වෙන්න ඕන. නෝට්ස් පර්ෆෙක්ට් වෙන්න ඕන. රිසර්ච්ස් පර්ෆෙක්ට් වෙන්න ඕන. ඒ පර්ෆෙක්ෂන් ප්‍රෙෂර් එක අපිට මූව් වෙන්න බැරි කරනවා. තුන්වෙනි එක මෙන්ටල් ටයර්ඩ්නස්. ඔයා ෆිසිකලි හොඳින් වගේ පේනවා. හැබැයි ඔයා මෙන්ටලි හිතනවා. දුක් වෙනවා. ඕවර් තින්කින් කරනවා. ඒ නිසා ශක්තිය නැහැ. හතරවෙනි එක ෆෝන් ඇඩික්ෂන්. ඇත්තක් කියන්න ඕනි ෆෝන් එක ඔයාට ෂණිකව හැපිනස් එක දෙනවා. ෂෝට් වීඩියෝස්, රීල්ස්, TikTok, Instagram ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරනවා ඊසි ඩොපැමින් වලට. එතකොට රියල් වර්ක් බෝරින් වෙලා පේනවා. කම්මැලිකමයි විවේකය. මෙතන කන්ෆියුෂන් එකක් තියෙනවා. විවේකය කියන්නේ රීචාර්ජ් වෙන එක. හැබැයි කම්මැලි කරන කියන්නේ අවොයිඩ් කරන එක. ඔයාට විවේකයෙන් පස්සේ ශක්තිය ලැබෙනවා. හැබැයි කම්මැලිකමෙන් පස්සේ පසුතැවීමක් තමයි ලැබෙන්නේ. ඔයාට විවේකය ඕනිද නැත්නම් ඔයා අවොයිඩ් කරනවද කියලා ඔයා ඔයාටම අවංක වෙන්න. කම්මැලිකම ජීවිතයට කරන ඩැමේජ් එක මොකක්ද? කම්මැලිකම එක දවසකින් ඔයාගේ ජීවිතේ විනාශ කරන්නේ නැහැ. ඒක කරන්නේ යාලා හිමීට. ඔයාලගේ අවස්ථා මිස් වෙනවා. කොන්ෆිඩන්ස් එක අඩු වෙනවා. මං කරන්න බැරි කෙනෙක් කියන බිලීෆ් එක ඔයාගේ මයින්ඩ් සෙට් එකේ හැදෙනවා. අවසානයේ අපි අපිවම සැක කරන්න පටන් ගන්නවා. කම්මැලිකමෙන් එළියට එන්න ටයිනි ස්ටාර්ට් එකක් ගන්න. අද සම්පූර්ණ පාඩම කරනවා කියලා නෙමෙයි. පේජ් එකක්, මිනිත්තු 5ක්, ලයින් 2ක්. පොඩි ආරම්භයක් ගන්න. Movement creates motivation. මිනිත්තු 5ක් විතරයි කරන්න කියලා හිතලා පටන් ගන්න. මිනිත්තු 5කට පස්සේ 80%කට වෙලාවටම ඒ කන්ටිනියස්ලි ඒ දේ කරනවා. ෆෝන් එක ටර්බෙල් එක උඩ තියෙනවා නම් කම්මැලිකම ජය ගන්න පුළුවන්. ෆෝන් එක රූම් එක එළියට දැම්මොත් ඔයා දිනලා ඉවරයි. මං කම්මැලි කියලා තමන්ටම කියන එක නවත්ත ගන්න. ඒ වෙනුවට මං දැන් පටන් ගන්නවා කියලා කියන්න. ඔයාට මොටිවේෂන් එකක් එන දවසක් වෙයිට් කරනවා නම් ඔයා වෙයිට් කරලා ඉන්න වෙන්නේ ලයිෆ් ටයිම් එක. මොටිවේෂන් ෆලෝ කරන්න එපා. ඩිසිප්ලින් එක බිල්ඩ් කරන්න. ස්මෝල් ස්ටෙප්, ඩේලි ස්ටෙප්ස් අවසානයේ ලයිෆ් චේන්ජින් ස්ටෙප්ස් දක්වා ගෙනියනවා. ඔයාත් කම්මැලි කෙනෙක්ද? ඔයාගේ කම්මැලිකම කන්ට්‍රෝල් කරන හාඩස්ට් එක මොනවාද? ඔයා මොනවද ඔයාගේ කම්මැලි වෙලාවට කරන්නේ? ඔයාට කම්මැලි දැනෙන්න මොනවද ප්‍රධානම හේතු? පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක යූස්ෆුල් නම් ලයික් එකක් දාන්න, channel එක subscribe කරලා අපේ YouTube family එකට එකතු වෙන්න. තව අලුතෙන් වීඩියෝස් බලන්න කැමති ඔයාලා bell icon එකත් click කරන්න. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. Thanks for watching this video.